ආයුබෝවන් හැමෝටම අදත් මම ICT for you ඉතින් රැගෙනවා word processing වල තවත් එක පාර්ට් එකක් අපි අද කරනවා text formatting. මම ඊට කලින් ගෙනාවු වීඩියෝ එකේදී මෙන්න මේ text formatting එක මෙන්න මේ box එක ඇතුලේ තියෙන දේවල් වලට අපි කොහොමද මේවා කලර් කරේ, font size වැඩි කරේ, underline කරේ අන්නේ වගේ අපි ඔක්කොම කරා. ඒතර මේක ඔයාලට පුළුවන් මීට කලින් තියෙන වීඩියෝ එක නරඹලා මේකේ දැනුම ලබා ගන්න. හොඳයි. අද මම මේ වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ select your letters or paragraphs. ඒ paragraph එකක අපි කොහොමද dialog box එකක් ඒ කියන්නේ font dialog box එකක් open කරලා මෙන්න මේ වගේ වෙනස්කම් කරගන්න කියලා. ඒ වගේම LibreOffice එකේදීත් අපිට පුළුවන් LibreOffice Writer එකෙත් මෙන්න මේ වෙනස්කම් ටික කරගන්න. අපි ඉස්සරහම බලමු මොකක්ද මේ example එක කියලා. ඉස්සරහම activity එකක් දීලා තියෙනවා. මෙන්න මේ dialog box එකේ මෙන්න මේක page setup කියන එක. ඒ කියන්නේ දැන් අපි දන්නවා word processing එකේදී menu එක තියෙනවා. ඒක ඊට පස්සේ tabs වෙන වෙනම තියෙනවා. ඒකේ අපි එක තැනක තියෙනවා මෙන්න මේ page setup කියන dialog box එක. අන්න ඒකෙන් තමයි අපි page size එක, ඒතර orientation එක, margins ඒ වගේ දේවල් ගන්නෙ. හොඳයි අපි බලමු ඒක මේ වීඩියෝ එකට අදාළව කොහොමද කරන්නේ කියලා. ඒ වගේමයි මෙන්න මේ වගේ උදාහරණයක් දීලා තියෙනවා. text box එකක් ඇතුලේ මෙන්න මේ වගේ paragraph එකක් තියෙනවා. ඒතර අවසානයේදී මෙන්න මේක මේ ආකාරයට විය යුතුයි. දැන් අපි බලමු කොහොමද මේක word එකේදී කරගන්නේ කියලා. ඉස්සරහ මෙන්න මේ වගේ word එකකින් අපි open කරගන්නවා. ඊළඟට blank එකක් අරගෙන මෙන්න මේකේ අපි මෙන්න මේ layout කියන එකට තමයි අපි යන්න ඕනේ. එන්න එතකොට තමයි මේ page setup කියන එකේ මෙන්න මේ dialog box එක එන්නේ. නමුත් මෙතනදී බලන්න margins තියෙනවා, paper, layout ඔය විදිහට තියෙනවා. එහෙම නැති වුණොත් අපිට පුළුවන් මෙන්න මේ box එක ඇතුලේ තියෙනවා මෙතන margins තියෙනවා, orientation, size, columns ඒ වගේ. එතකොට අපි බලමු මේකට අපි අර activity එක අනුව කොහොමද ඒකට අවශ්‍ය කරන තොරතුරු කියලා. paper size එක A4 ගන්න ඕනේ, orientation එක landscape තියෙනවා, ඒ වගේමයි margin එක තියෙනවා left right 2 point දෙන්න ඕනේ, මේක 1.5 top and bottom. හරි. අපි බලමු මේක කොහොමද අපි word එකේ කරගන්නේ කියලා. මේ insert එකට ගිහිල්ලා මේ paper size එක දෙන්න ඕනේ. ඔන්න paper size එකට මම click කරනවා. ඒකෙදි දැන් තියෙන්නේ default ඉන්නේ letter. මම මෙතනදී දැන් A4 කියන එක දෙනවා. ඊළඟට orientation එක ළඟ click කරලා අපේ activity එකේ තිබ්බ landscape කියලානේ මම ඒකත් දෙනවා. ඊළඟට margins කියන එකට යන්න ඕනේ. ඒකෙදි කිව්වා left right එක අඟල් දෙකක් තමයි දෙන්නේ. දැන් මෙතනදී අපිට මේකේ default තියලා තියෙනවනේ. එතකොට ඒව ගන්න බැරි නිසා මම custom margins කියන එකට යනවා. එතකොට මෙන්න මෙතනදී තියෙනවා top button තියෙනවා 1.5. ඒ නිසා මම මෙතනදී ඕනම් මට මේක increase කරන්න පුළුවන්. එතකොට මම මේ විදිහට තියෙනවා bottom එකක් දෙනවා 1.5. ඊළඟට left and right තිබ්බේ 2 inches. එතකොට මට මෙතනදී නැවත වරක් මට මේ විදිහටම ක්ලික් කරලා up arrow head එකට ක්ලික් කරලා ගන්න පුළුවන්. right. ඊට පස්සේ දැන් අපි දීලා තියෙනනේ margin මේක ඔක්කොම ඊට පස්සේ landscape දීලා තියෙන orientation එක දැන් ඔන්න අපිට මෙතනින් බලා ගන්න පුළුවන් paper size එක. එතකොට A4 කියලා ඔන්න තියෙනවා. right. මේක දැන් හරිනේ මම මේක okay කරනවා. හොඳයි අපි බලමු මේ වගේ paragraph එකක් කොහොමද word එකේ text box එකක් ඇතුලේ දාලා ඊළඟට එන මෙන්න මේ වගේ text formatting ටික කරගන්නේ කියලා. ඔන්න මම මේ වගේ ඒ paragraph එක type කරගෙන තියෙනවා. දැන් පුළුවන් කැමති නම් මෙතනදී text box එක දෙන්න. දැන් මේ වගේ එකක් මම type කරලා තියෙනවා word එකේ. මම ඉස්සරහම කරනවා මේ ටික මම normal type කරලා තියෙන්නේ. මම ඒතකොට මේක cut කරගන්නවා control X. ඊළඟට insert එකේ text box ගිහලා පළවෙනි එක අරගෙන
මම ඒකට paste කරනවා control V. එතකොට අපිට පුළුවන් මෙන්න මේ වගේ text box එකක් ඇතුළට අපි type කරපු paragraph එක දාගන්න. හොඳයි අපි දැන් බලමු මේකේ මොනවද මේ text formatting එකට කරන්න තියෙන්නේ කියලා. ඔන්න what is a computer කියන එකට අපිට පුළුවන් මේකෙදි color එකක් දීලා තියෙනවා. මම මේකට දෙනවා මෙන්න මේ විදිහට select කරලා color එක. එතකොට අපි home එකට ගිහිල්ලා මෙන්න මෙතනින් තමයි font color තියෙන්නේ. මම දැන් මේක දරුවන්ට මතකයි දැන් අපි ගිය සතියේ මම දාපු වීඩියෝ එකේ මේක තිබ්බා. ඔන්න දැන් මම ඒක select කරගන්නවා. ඊළඟට තව එකක් තියෙනවා මෙන්න මෙතන store retrieve කියන එක red color එකෙන් දීලා තියෙනවා. මම ආයෙ මෙතෙන්ට ගිහිල්ලා ඔන්න red color එක දෙනවා. ඊට පස්සේ process කියන එකත් red color තියෙනවා. right ඊළඟට බලන්න තියෙනවා ඊළඟ paragraph එකේ first statement එක. ඒ කියන්නේ comma එක ළඟට එනකන් තියෙනවා underline and bold. ඔන්න ඊට පස්සේ ඒ ටික select කරනවා. මෙන්න මෙතන තියෙන home ribbon එකේ තියෙන මෙතන bold කියන එක ඊළඟට තියෙනවා underline. right ඊට පස්සේ තියෙන මෙන්න මේ spreadsheet accounting database management ඔන්න ඔය ටික තියෙනවා වෙනම font එකකින්. එහෙනම් දැන් අපි බලමු මේක වෙනම font එකක් දාන්නේ කොහොමද කියලා. මේ ටික select කරලා අපිට පුළුවන් අපේ කම්පියුටර් එකේ තියෙන වෙනත් font එකක් මේ සඳහා use කරන්න. ඒක අපි අර වෙනම font එකක් කියලා තේරෙන්න අපිට හොඳටම කලින් තිබ්බ එකට වඩා වෙනස් එකක් දැම්මම තමයි ඒක තේරෙන්නේ. අන්න මම ඒක select කරනවා. ඊට ඒක bold වෙලා තියෙනවා. right ඔය විදිහට තමයි ඔය activity එක ඔයාලට කරන්න තියෙන්නේ. හොඳයි. එතකොට අපිට මේ activity එක මේ විදිහට කරන්න තියෙන්නේ මම හිතලා දරුවෝ මේක practice කරන්න ඕනේ. එතකොට මම හිතන්නේ මේක දරුවෝ විතරක් නෙවෙයි රැකියාවන් නියුතු වෙලා ඉන්න ගොඩක් අයට Word කියන පැකේජ් එක ගොඩක් වැදගත් වෙනවා official works කරගන්න. එතකොට මම හිතනවා මේක බලලා ඔයාලා තවදුරටත් දැනුම ලබා ගනි කියලා. දරුවෝ නම් අනිවාර්යයෙන්ම මේක කරන්න ඕනේ. මොකද විභාගයට මේ වගේ දේවල් අහන මොනවද මේවට උපයෝගී කරලා තියෙන tools මොනවද කියලා. ඒ නිසා මේක තවදුරටත් practice කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. හොඳයි. මේ වගේම තවත් වීඩියෝ එකක් මම රැගෙන එනවා. එතෙක් ඔබට සුබ දවසක්.